අද දවසේ කතා කරමු Sn සමානයි ත්‍රිකෝණීය වතාවක් n වර්ගයේ ධන ස්ථායක වතාවක් n කියලා සූත්‍රය. ඉතින් මේක උසස් පෙළ දරුවන් බොහෝ වෙලාවට කතා කරන්න නැති සූත්‍රයක්. දැන් Sn සමානයි 3n ධන n ගේ සාධාරණ පදේ තමයි මේ ගැටලු දැන් අපි හොයන්න යන්නේ. ඉතින් දැන් මේකට සනෝජ් උදව් කරයි අපිට මේ ගැටලුව විසඳන්න. දැන් මේ ඔයාලට පේන්නේ දරුවෙක් කලින් හදලා තියෙන විදිය. දැන් අපි බලමු මේ ගැටලුව සරලව ඉක්මනින් හදන විදිය. දැන් මේ රටාව හඳුනා ගන්න අපි දන්න සරල ගැටලුවකින් බලමු සාමාන්‍ය පෙළදී භාවිතා කරන ගැටලුවකින්. 2 4 6 8. ඒකේ ඔයාලා සාධාරණ පදේ දන්නවා tn. එහෙනම් 2n මොකද පොදු අන්තරය 2 නිසා 2n අපි හිස් තැනක් තිබ්බම එක දාලා බලමු t1 දෙවරක් 1 හිස් තැනට එන්නේ නම් බිඳුවයි. එහෙනම් tn කියන්නේ 2n කියලා පැහැදිලි. එහෙනම් අපි අපෙන් ඊළඟට අපි බලමු s20 හොයන්නේ කොහොමද කියලා. අපි දැන් මේ ගැටලුව හොයන්න යන්නේ s20. එහෙනම් s20 සමානයි n බෙදීම 2යි 2ක් k ධන n දින එක වාරයක් d. එහෙනම් 20 බෙදීම 2 4 19 වතාවක් 2 10 4 එකතු කිරීම 38 එනවා 420ක් කියලා එනවා. 2 4 6 8 කියන ශ්‍රේණියේ S20 මේ රටාවට හොයන විදිය අපි බලමු. එහෙනම් අපි දන්නවා පොදු අන්තරය 2යි. එහෙනම් මුල් පදේ හොයාගත්තා a 2යි d 2යි. එහෙනම් tn ආවා. එහෙම නැත්නම් an ආවා. අපිට 2n කියලා. දැන් මේ ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ මේ ගැටලුව විසඳන්න. එහෙනම් මේක d ගෙන් භාගයක් නිසා ත්‍රිකෝණය කියන්නේ d ගෙන් භාගයක් නිසා කෙලින්ම n වර්ගය එනවා. එහෙනම් අපිට S1 හොයන්න ඕන දැන් මෙතනදී. S1 හොයන්න ඕන. එහෙනම් nත් ඈතින් පොඩ්ඩක් තියාගන්න. දැන් අපි දාමු nට 1. එකේ වර්ගයේ ධන nට 1 දාපුවම මෙතන හිස් තැනක් nට එන්න ඕන අගේ 2යි. එහෙනම් ඔයාලට පේනවා මේ හිස් තැන පුරවන්න 2 සමානයි එකේ වර්ගය නිසා හිස් තැනට එන්න ඕන 1යි. එහෙනම් නැවත ලැබෙනවා Sn සමානයි n වර්ගයේ ධන n කියලා. එහෙනම් අපි කෙලින්ම ආදේශ කරනවා සූත්‍රය S20 n වර්ගය කියන්නේ 20 වර්ගය එකතු කිරීම 20. එහෙනම් 400 එකතු කිරීම 20 420ක් කියලා පිළිතුර ලැබෙනවා. තියෙන සමීකරණය තව පැහැදිලි කරගන්න තවත් අපි ගැටලුවක් බලමු. 3 5 7 9. එහෙනම් A දන්නවා 3යි B දන්නවා 2යි. අපි හොයමු S20. තමයි අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් අපි දන්නවා මේ සූත්‍රයට ආදේශ කරාම ඉස්සෙල්ලාම n වර්ගය තියෙනවා. i n ඉන්නවා. එහෙනම් d බෙදීම 2යි කියලා හින්දා මෙතන එනවා 1. එහෙනම් අපි දැන් S1 හොයනවා. S1 හොයනවා. එහෙනම් 1 දාපුවම ඔයාලට පේනවා 1 වතාවක් එකේ වර්ගය ධන 1. එහෙනම් මේ හිස් තැන පුරවන්න මෙතන දැන් එන්නේ එක් වතාවක් එකේ වර්ගය ඇවිල්ලා 1යි d ගියාගේ 2යි a ගියාගේ 3යි. එහෙනම් අපිට හිස් තැනට තව අගේ කීයක්ම දිනු. එතෙන්ට දෙකක්මයි. එහෙනම් සූත්‍රය එනවා Sn සූත්‍රය එනවා n වර්ගය ධන 2n කියන. එහෙනම් S20 කියන්නේ 20 වර්ගය දෙවතාවක් 20. එහෙනම් 440ක් පිළිතුර ලැබෙනවා. ත්‍රිකෝණයෙන් අදහස් කරන්නේ මොකද්ද? ත්‍රිකෝණයෙන් අදහස් කරනවා දිනෝජ් පොදු අන්තරය බෙදීම 2යි. එහෙනම් ඔයාලට පේන්න ඕන එතන තමයි පොදු අන්තරය තියෙන්නේ. එහෙනම් පොදු අන්තරය බෙදීම 2. එහෙනම් d බෙදීම 2 සමාන වෙන්න යනවා 3ට. එහෙනම් පොදු අන්තරය කීයද? 6යි. පොදු අන්තරය මේදී දැනගත්තා.
දැන් ඊළඟට අපි කරනවා S1 සහ ඒ කියන්නේ S1 කියන්නේ පළවෙනි පදය. A1 කියන්නේ පළවෙනි පදය. ඒක පැහැදිලිද? හරි. එහෙනම් S1 අපි බලමු. S1 යගේ එනවා කීයද? 4ක්. 3 1 වර්ගය ධන 1 සමානයි 4. එහෙනම් S1 4යි. A1 එනවා කීයද? කියන්නේ පළවෙනි පදේ ඒත් 4යි. එහෙනම් අපි දැන් සාධාරණ පදේ ලියාගමු. an සමානයි 6යි n වතාවක් හිස් තැනක්. එහෙනම් අපි දැන් a1 නේ හොයන්න ඕන. n ට 1 දාමු. 1 6 වතාවක් 1 හිස් තැනට එන්න ඕන නම් කීයද? ඍණ 2ක්. එහෙනම් ඔයාලට පේනවා an සමානයි 6යි n ඍණ 2යි. ඉතින් කලින් ගැටලුව විසඳුවට වඩා ඉක්මනට මේ ගැටලුව විසඳන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය පාවිච්චි කරලා ඉස්සරහට ඔයාලට සුළු කරන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී මෙබල් මැත් channel එකේ ගැටලු සෑහෙන එකතු කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළට උදව් වෙන ගැටලු. ඉතින් වෙනස්ම විදියකට ගණිතය දකින්න තමයි මේ channel එක මම කරගෙන යන්නේ. ඉතින් ඔයාලට තවත් පහළ වීඩියෝ ගොඩක් තියෙනවා ඒවත් නරඹන්න කියලා ආරාධනා කරනවා.